රයිට්. කවදාවත් කරලා තියෙනවද අපිට ඉංගිලි 10ක් නැතුව ඉංගිලි 12ක් තිබ්බනම් මේ ගණිතේ මොන වගේ වෙනසක් සිදු වෙයි කියලා තේරුම් ගන්න චුට්ටක් විතර අමාරු වෙන්න පුළුවන්. හැබැයි අපි පොඩි උත්සාහයක් දීලා බලමු. දිලාවත් අපිට ඉංගිලි 12ක් තිබ්බනම් අපේ මේ දශමය කියන පද්ධතිය සංඛ්‍යා පද්ධතිය 12 ආදයට පරිවර්තනය වුණොත් මොන වගේ දෙයක් අපිට සිද්ධ වෙයිද? ඒකෙන් තියෙන වාසි මොනවාද? ඒකෙන් අපිට අවාසියක් තියෙනවද? එන මාතෘකාව චුට්ටක් අපි සවිස්තරාත්මකව කතා කරලා බලමු. මේ ගණිතයේ තියෙන අමුතුම තැනක් මේක 12 පාදේ කියන එක. මේකට වෙනම ලෝකයේ කමියුනිටිස් තියෙනවා. මේක අපි 12ට පරිවර්තනය කළ යුතුයි කියන අංගම් තියෙනවා. මේක මේ 12න්ම තමයි මේක කරන්න ඕන කියලා මත තියෙනවා. ඉතින් හරි ලස්සනයි. මේ ලස්සන මාතෘකාවේ ඇතුළට යමු චුට්ටක්. ඔළුව කැක්කමක් එහෙම එන්න පුළුවන්. මොකද අපි ඉලක්කම් 10කට හුරු වෙලා තියෙන නිසා ඉංග්‍රීසි 12ක් આવොත් කියන උපකල්පනේ දාපු ගමන් අපි 12කට ගණින්න පුරුදු වෙන ජීවියෙක් බවට පත් වුණා කියලා හිතන්න එකක් අපිට අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ ටිකක් මේ සුවිල් එකක් එහෙම ඔළුවේ ගාගෙන බලන්න ඕන එකක් වෙන්න පුළුවන්. මොකද ටික වෙලාවක් පෝස් කරලා කල්පනා කරලා මොකක්ද මේ වෙන්නේ කියන ඒ හිතන්නත් වෙනවා. ඔළුව කැක්කමක් ආවනම් කරකිල්ලක් ආවොත් කමෙන්ට් එකක් දාන්න මම වැටුණා කියලා. එතකොට මටත් තේරෙයි මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි කියන එක. ඒ නිසා මම ඉක්මනට මේක මේ පැහැදිලි කරන්න චුට්ට නවත්තලා කල්පනා කරලා අවබෝධයට ගන්න. ඉතින් අපි කෙලිම මාතෘකාවට යනවා. වැඩි ඔළුව කැක්කම ගැන කතා කරන්නේ නැතුව අපිට ළමයි 10 පාදේනේ තියෙන්නේ. ඩෙසිමල් සිස්ටම් එකනේ තියෙන්නේ. තියෙන්නේ ඩෙසිමල් සිස්ටම් එක. 10 පාදේ 10 පාදේ 10 පාදේ 10 පාදයේ තේරුම් ගන්න අපිට ඉලක්කම් 10ක් තියෙනවනේ. මොනවාද? 1 2 3 4 5 6 7 8 9. මේ සන්තෝෂයි. ඊට පස්සේ ඊළඟ ඉලක්කම මොකක්ද? 10. ඊට පස්සේ 11. ඊට පස්සේ 12. ඊට පස්සේ 13 14 15 16 17 18 19 මෙයාව පාවිච්චි කරා මෙයත් එක්ක 20 21 22 23 24 25 26 27 28 29 සිමියාව 30 ඇදලිනේ ඕක නිකන් මොලේට හරි සෑල්ලුවක්. මොකද අපිට ඇඟිලි 10ක් තියෙන නිසා දෝ මන් දන්නේ අපේ මේට හුරු වෙලා තියෙන්නේ. අපිට මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක අපිට ඔළුවට දාලා තියෙනවා. අපිට හැම දෙයක්ම එන්නේ 10න් තමයි. 2 ඉඳන් 9 දක්වා. හිතන්නකෝ දැන් ඔන්න බර සංකල්පේ හිමින් සැරේ මේක කල්පනා කරලා මොලේට ව්‍යායාම ලා. ඉතින් ගණිතය කියන්නේ සාමාන්‍ය සිතුවිලිත් එක්ක කරන හොඳ තද ගලයක් පොරබැඳීමක්. ඉතින් ඔන්න පොරබඳින්න යන්නේ. හිතන්න අපිට ඉංග්‍රීසි 12ක් තිබුණා. අපිට ඉලක්කම් 12ක් තිබ්බා කියලා. අරලව තේරුම් කරොත් මම අඩුපාදයක් ගන්නම්. මොකද අපිට වැඩි කරන්න ගියාම වැඩිපුර සංකේත ඕනනේ. අඩු කරලා අපි කියන්න අපි හිතමු මේක මේ 4 පාදයෙන් තියනවා කියලා. පාදය 4ට යවුවා කියලා කියනවා. ඒකට තියෙන්නේ ඉලක්ක 4යි. 2 පාදයට 4 ඉලක්කම් 4. 3 පාදයට ගියොත් 4 පාදයට 3 පාදයට ගියොත් ඉලක්කම් 3යි. 2 පාදයට ගියොත් අපි දන්නවා චුට්ට අර බයිනරි සිස්ටම් එක නිසා 0යි 1යි. හරිද? ඔය කරුණු කාරණා පැහැදිලි කියලා මම විශ්වාස කරනවා. මේක මේ අවබෝධයට ගන්න. ඔන්න දැන් මම 12 පාදයට යන්න තියෙන්නේ. එහෙනම් ළමයි 12 පාදයට ඉලක්කම් කීයක් අවශ්‍යද? 3 පාදයට 4යි. මේ පාදයට 3යි. 2 පාදයට 2යි. 10 පාදයට 10යි. 12 පාදයට වැඩිපුර කී දෙනෙක් ඕනද? දෙන්නෙක් අවශ්‍යයි. එහෙනම් අපි ඒකට දාගමු සිංහලෙන්ම අකුරක් දාගමු ඉංග්‍රීසියව ගලවම් කරන්නේ නැතුව.
10ට දාගමු ද යන්න කියලා. 12ට දාගමු දො යන්න කියලා. දැන් පොඩි හැඟීමක් තියෙනවානේ 10 12. අපිට අලුත් සංකේත දෙකක් ආවා. අලුත් සංකේත දෙකක් ආවා. එහෙනම් ඉලක්කම් කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7 8 9 10 10 11 වෙනි එක නා 12 වෙනි එක. නේද? 1 2 3 4 5 6 7 8 9 10. මේ 11 වෙනි එක නා මේ 12 වෙනි එක. එතකොට මේක ලියුවොත් අපේ සිස්ටම් එක අනුව අපේ ඔළුව ඇතුලේ තියෙන්න ඕනේ මේක. මේක 11. අපි ඒකට දාමු 11 කියලා. 12 වෙනි ඉලක්කම මේ එතන නිරූපණය වෙන්නේ 11. මම අපව කියන්නම් මම අර සංකේතය මාර්ක කරපු නිසා. 0 1 2 3 4 5 6 7 9 10 11. මේ 11නේ. අගේ ඉලක්කම් ගන්න. පළවෙනි ඉලක්කම, දෙවෙනි ඉලක්කම, තුන්වෙනි ඉලක්කම, 4 5 6 8 9 10 11 වෙනි ඉලක්කම, 12 වෙනි ඉලක්කම. ඒතකොට දෙකේ පාදේ නම් ඉලක්කම් 2යි. 0 1. තුනේ පාදේ නම් ඉලක්කම් 3යි. 0 1 2. හතරේ පාදේ නම් ඉලක්කම් 4යි. 0 1 2 3. හයේ පාදේ නම් ඉලක්කම් 10යි. ඒ පටන් ගන්න බිඳුවනේ 0 1 2 3 4 5 6 8 9. 12 පාදේ අපිට ඇඟිලි 12ක් තිබ්බට 12 පාදේ නම් 0 1 2 3 4 5 6 7 8 9 10 11. මම දයන්නයි එයන්නයි කියලා අලුත් සංකේත දෙක අලුත් ඉලක්කම් දෙකක් මේ අපි දශමයේ වල කතා කරන මේ හින්දු අරාබි ඉලක්කම් පාවිච්චි කරන්නේ නැතුව මේ කතන්දරේ රෝමන් ඉලක්කම් පාවිච්චි කරන්නේ නැතුව අලුත් ඉලක්කම් දෙක සිංහලෙන් දැම්මා වුණ දා එහෙනම් වාට කියන්න පුළුවන්ද මෙයා කවුද? 10 කියන එක්කෙනා කවුද? මේකට අපි කියන්නේ මේකට දැන් මේකේ අගේ මොකක්ද ලා? 0 1 2 3 4 5 6 7 8 9 10 11. මෙතන 12නේ තියෙන්නේ. මෙතන තියෙන්න ඕන 12. මෙතන තියෙන්න ඕන 13. මෙතන තියෙන්න ඕන 14. මෙතන තියෙන්න ඕන 15. මෙතන තියෙන්නේ 16. 17 18 19 20 21 22 යන්නත් පුළුවන් 23 යන්නත් පුළුවන් 24 යන්නත් පුළුවන් 3 දක්වා යමු 24 ඉන්නේ මෙතනට එන්නම් කවුද ඉන්නේ 36 දැන් ඔයාලට පැහැදිලි වෙන්න මෙතන 40 තිබ්බොත් මෙතන තියෙන්න ඕන කවුද 48 පැහැදිලිද 12 චක්‍රය යන්නේ දැන් 10 පාදේ නම් 10 20 30 40 50 60 එහෙමනේ 12 බලන්න ඕන 12 බිඳුවේ 12 1 12 වතාවක් 1 12 වතාවක් 2 12 වතාවක් 3 හරිද 12 බලයක් විදිහට හිතන්න එපා වතාවක් ඊ වතාවක් 3 වතාවක් නේද එහෙමනම් ඔයාලට තේරෙනවා 30 වෙනුවට 36 40 වෙනුවට 48 තියෙනවා. දැන් පොඩ්ඩක් මේක සංකීර්ණ වෙලා වෙන්න පුළුවන්. ආපහු පොඩ්ඩක් පිටිපස්සට ඇදලා මොකද යකෝ මේ කියන්නේ කියලා කල්පනා කරලා බලන්න මොළයට බර එනම් කිලෝ 100ක් විතර දාලා ඩෙඩ් ලිෆ්ට් එකක් ගන්න සිද්ධියක් තියෙනවා. මේව ගල්ලා කිලෝ 50ක් එකපාර ඉස්සෝ වගේ මොළේ ඇතු. දැන් බලන්න අපිට දැන් මේක ගණින්නත් ඉතින් කොහොමද ගණින්නේ? දැන් මෙතන ඉලක්කම් දෙකකුත් මිසින්නේ. කොහොමද ඒක දාගන්නේ? අපි මේකට දාගමු දො කියලා. මේකට දාගමු ළමයි නම දො කියලා. මේක දො 1 දො 2 දො 3 මේක දො 4 දො 5 දො 6 දො 7 දො 8 දො
9. මෙයා කවුද? දෝ ද. තේරුණා? ඒක දෝ ද. ඒක දෝ ඒ. ඉන්නෝකගේ රැප් එකක් කියනවා. දෝ තියෙනවා. දෝ 1, දෝ 2, දෝ 3, දෝ 4, දෝ 5, දෝ 6, දෝ 7, දෝ 8, දෝ 9, දෝ 10, දෝ ඒ. ඒතකොට තේරුම් ගන්න 12ට 9ක් එකතු කරන්න ඕන. ඒක 21 හැදෙනවා. 12ට 10ක් එකතු කරන්න ඕන. 22 හැදෙනවා. 12ට 11ක් එකතු කරන්න ඕන. 23 හැදෙනවා. එතකොට මේක 12ට 12ක් එකතු කරන්න ඕනේ. මේක දෝ දෝ. නම් මේක කවුද? දෝ දෝ 1. මේක කවුද? දෝ දෝ. මෙතන තියෙන්නේ කවුද? 24, 25, 26, 27, 28 නේ. දෝ දෝ 4. ලස්සනයි නේ. එතකොට මෙතන අපිට ලියන්න පුළුවන් නේ 30, 21 ඊට පස්සේ 32, 33, 34, 35 හැදෙලිද? ඒතර මේක දෝ දෝ මෙතන අගයන් මම මේ දාන්නේ හොඳේ. මෙතන කතන්දරේ වෙනස් වෙන්නේ. මෙතන තියෙන්නේ 9, 30, 21, 32 මගේ ඔළුවක් දැන් විකාර වෙලා 33, 34, 35. හරිද? ඒකට ඉලක්කම 12 පාදේන ඉලක්කම පෙන්නන්න ඕනේ. 30, 31. එතන මෙයාගේ නම මොකද්ද? 31 කවුද? දෝ දෝ 24යිනේ. 35 එන්න ඕනේ. දෝ දෝ ඒ. මේක දෝ දෝ. මෙතන තියෙන්නේ 34. එතකොට 10ක් එකතු වෙන්න ඕන. දෝ දෝ දා. මගේ ඔළුවත් විකාර වෙලා තියෙන්නේ. මොකද දැන් ඕකට හේතුව ඉරුම් ගන්න වීඩියෝ පෝස්ට් කරලා ආපහු දෝ දෝ දා දෝ 1 දෝ 2 දෝ 3 දෝ දෝ ඊට පස්සේ 30 එනකොට තවත් ප්‍රශ්නයක් එනවා. දෝ 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 1 දෝ 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 2 දෝ 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 3 දෝ 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 4 දෝ දෝ කමෙන්ට් එකක් දාන්න සින්දුවක් වගේ හරිද? එතකොට 100ට ආවම තව අපිට නමක් දාන්න වෙනවා. 100 වගේ එකට ආවොත් අපිට තව නමක් දාන්න වෙනවා. දැන් ඔළුව විකාර වෙලා තියෙනවා. මටත් පැටලෙනවා. මේ මගේ මවත් පොඩි කාලේ ඉඳන්ලමයි මේ ඔළුවට මේ ප්‍රෝග්‍රෑම් කරගත්තේ 10 පාදේනේ. මේක ඇඟිලි 12ක් තිබ්බොත් අපිට වෙන ආනිසංසය තමයි මේ කතා කරන්නේ. හැබැයි මතක තියාගන්න. අපිට වැරදිලවත් පටන් ගත්ත ගමන් ඇඟිලි 12ක් තිබ්බනම් අපි 12 පාදයට තමයි මේ අනිත සංකල්ප ඔක්කොම ගොඩනගන්නේ. ඒ කියන්නේ සංකල්ප ඔක්කොම 12 පාදයට ගොඩනගද්දී අපිට ඒක ප්‍රශ්නයක් නෑ 10 පාදයක වරරිකුත් පිස්සු දෙයක් කියලා. දැන් අපි 12 පාදයට මේක පරිවර්තනය කරාම අපිට පිස්සු දෙයක් කියලා වගේ අනුල පිස්සු දෙයක් ඔබට. හරි. මම මතක තියාගන්න මේකේ මාර වාසිතුකයක් තියෙනවා. මං කියවනේ මේකේ මේ කතන්දරේ මේ මොලේට හරි බර අවියක් වුණාට අමාරුයි. මොලේට වෙඩි තියනවා කියලා. නේද? උම්මෙන් ජෙරි වගේ මේක අරුත් පිටිපස්සෙන් දුවන මූත් ඉස්සරහින් දුවන අරු මුට ගහනවා මූ අරුට ගහනවා මොලේ ඇතුලේ දැන් තනි කාටුන් එකක් දුවනවා. හරිසේ මොකද පටල ගන්න එපා දැක්කනේ මටත් පැටලෙන්න පටන් ගත්තා අගදී දෝ දෝ ඒ දෝ දෝ ද දානකොට ළමයි නිකන් ඉතින් සින්දුව රැප් එකක් නිර්මාණය කරන්න පුළුවන්. දැන් බලන්න මේ ලස්සනම කතාව මේක. දැන් දශමවල 10 පාදයේ තියෙන අඩුපාඩුව තමයි 10ට තියෙන්නේ සාධක ඊපෑයිනේ 2යි 5යි 10යිනේ 1 2 5 10. හැබැයි 12 පාදයෙන් ළමයි මේක කරොත් 1 තියෙනවා 2 තියෙනවා 3 තියෙනවා 4 තියෙනවා 6 තියෙනවා 12 තියෙනවා. මේකේ තියෙන වාසිය මොකක්ද? ඉතල මතකද ඉස්සර මිනුම් මේකක වල ළමයි අඟල් 12 පවුන් 12 12 වාර වලින් තිබ්බේ. ඊට පස්සේ ඉතිහාස කතාව පරීක්ෂා කරන බද්දි ප්‍රංශේ කට්ටියට ඕන වුණා මේක ඩෙසිමල් කරන්න දශමය කරන්න 10 ව්‍යාප්ත කරන්න. ඔරලෝසු කට්ටේ වුණත් ඔරලෝසුවේ පැය 24 12. ඔයාලට තේරෙනවා මේ 12 කියන එක මේ ස්වභාව ධර්මය ඇතුලේ හැංගිලා තියෙනවා කියලා. 12 පාදය
ස්වභාව ධර්මය තුළ හැංගිලා තියෙනවා. අපේ මිනුම් මේකක තුළ හැංගිලා තියෙනවා. යටපත් කරලා තියෙන්නේ 10 පාදවලින්. ඒක ආහන බලන්තයි ඇඟිලි 10නේ ළමයෙක්ට ඕක උගන්වන්න යනකොට අමාරු නෑ. ඒක අවුලකුත් නෑ මේවා. පුරුක් තියනවානේ 12ක්. එහෙම උගන්වන්න තිබ්බා. එක නවංගලා තමයි 1 2 3 4 5 6 7 8 9 10 e do 1 2 3 4 5 6 7 8 9 10 e do do 1 do 2 do 3 do 4 do 5 do 6 do 7 do 8 do 9 do da do e do right ඉතින් මාර ජොලි වැඩි කල්පනා කරලා නිකන් ඉන්නවට කල්පනා කරලා බලන්න. ඒතකොට මේ අපි ඉගෙනගෙන තියෙන එක සම්මුතියකට එක නියාමනයකට අදාළ 10 ඉලක්කමකට අදාළ ඉලක්කම් ටික පොඩි කාලේ නම් කෙනෙක් තියෙන. හැබැයි මතක තියාගන්න ගණිතේ එහෙම මේ සරල සෙල්ලමක් නෙමෙයි. ඒක ව්‍යාප්ත කරන්න පුළුවන් ඕන විදිහකට ඕන පාදයකට. දැන් පරිගණක තාක්ෂණي බයිනරි සිස්ටම් එකක් යන්නේ. ඒකට ඒක ගැන ඔයාලට ලස්සන අවබෝධ තියෙනවා බිංදුව එක බිංදුව එක. ඒක අවබෝධයයි ඔක මම මැදදී ඉගෙන ගන්න නිසා. මේ 12 පාදේ ආවම වල විකාරයක් එලා තියෙන්නේ වෙයි. දැන් බලන්න 12 පාදයෙන් අපි ළමයි වැඩි මැරදිලවත් ළමයිට ಗುಣ කරන්නේ ಗುಣ කිරීම කියලා දුන්නොත් ඒක යාට මාර ලේසියි. මොකද හැමතිස්සෙම එකම රටාවකට තමයි හැම දෙයක්ම එන්නේ. එකතු කරන්න කියලා දුන්නත් එහෙමයි. ඒතර බෙදන්න කියලා දුන්නොත් මේවා මේ අපි මූලික බීජ ගණිතයත් කතා කරන දේවල්. එයාට 3 ළමයි 10 පාදයෙන් බෙදුවම සමාවර්ත දශම එනවා. හැබැයි 12 පාදයෙන් එකයට 3 කියන්නේ කවුද? එයාට 3 කියන්නේ 4 බෙදීම 10. ඒ කියන්නේ 12 පාදයෙන් මෙයා එනවා 0.4. දැක්කද? මාර ලේසි. මාර ලේසි මේ විදිහට තිබ්බනම්. 1 බෙදීම 3. මට ලියන්න පුළුවන් මේක තේරුම් නැත්තම් හොඳේ. 4 බෙදීම 12 කියලා. මේක 12 පාදයෙන් ලිව්වොත් මේක 4. 12 පාදයෙන් 4 කියන්නේ 4මයි. 12 කියන්නේ දෝනේ. දෝ කියන්නේ අපේ ඉලක්කම මොකද්ද? නේ? 12 වෙනුවට අපි 12 පාදයෙන් දාන්නේ 10. දෝ දාන්න. දෝ දාන්න. 4 බෙදීම දෝ. උත්තරේ 10 4 10න් බෙදමු. උත්තරේ 0.0. බලන්න අපේ දශමයේ පද්ධතියේදී අපිට අනන්තයක් වූ සමාවර්ත දශමයක් එනවා. මේ 12 පාදයෙන් අපිට 1ට 3 කියන්නේ 0.4 කියලා එනවා. ඕක වෙන්නේ ළමයි ඉස්සර අරගෙන 12 පාදයෙන් මේ වැඩේ කරේ මිනුම් එහෙම. භාගේ 3න් පංගුව 1/3 quarter 4න් පංගුව 6න් පංගුව කියන ඒවා ගන්න හරිම පහසු නිසා. ඒකට අපිට 12ක් තිබ්බනම් පාදක ප්‍රමාණය වැඩි වෙලා මේ ගණිතය හසුරුවන එක පුදුම ලේසි වෙනවා. ළමයි මේ පිළිබඳ වෙනම සොසයිටිස් තියෙන 12 පාදයෙන් මේක කරන්න ඕනේ. ඉතින් ගණිතේ අමුතු පැත්තක් කතා කරන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. සිංදුවක් හරි කවන්නේ මේක සිංදුවක් වගේ හිතුවක් කවන්නේ. ඒරු නැත්තම් පොඩ්ඩක් මොලේට පොඩ්ඩක් කල්පනා කරලා කොලයක් පැනක් අරගෙන මේක ලියලා බලන්න දෝ සිංදුව. ඔයාට කැමති පාදයක් හදලා කැමති අකුරක් දාලා අක්ෂර. හෙක්සඩෙසිමල් කිව්වම 16ක් එනවා ළමයි. 0 1 2 3 4 5 6 7 8 9 10 බෑ 10 දැන් අපේ නැහැනේ. ඒ නිසා අපි මොකෝ කරන්නේ A B C රිපීට් කරන්න බෑ එකම ඉලක්කම 16ක් තියෙන්න ඕන එකිනෙකට වෙනස්. දැන් 10 කියලා ලිව්වොත් 0 1යි රිපීට් වෙනවනේ. එහෙම බෑ. 1 2 0 1 2 3 4 5 6 7 8 9 10 ලිව්වොත් එක 0 රිපීට් වෙනවා. 10 වෙනකොට දාන්න A B C D E F කියලා අර 6ක් එකතු කරුවම 16ක් එනවා. ඊට පස්සේ ඊළඟ එක ලියන්නේ එකයි බිංදුවයි එකයි 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 දෙකයි එකයි තුනයි එකයි හතරයි එකයි පහයි එකයි නවයයි එකයි A එකයි B එකයි C එකයි D එකයි E A B C D E A B C D E එකයි F එතනින් ඉවරයි. ඊට පස්සේ ආයි මොල්ට ඇවිල්ලා දෙකයි එක දෙකයි දෙක දෙකයි තුන ඊට පස්සේ දෙකයි 9 9න් පස්සේ නෑ එන්නේ තියෙන්නේ දෙකයි A දෙකයි B දෙකයි C දෙකයි D දෙකයි F 3. එතකොට වඩු මේ ගණිතේ මේ 10 පාදයට හිර වෙලා ඉන්න ජීවීන් ටික ඒකෙන් එළියට කරා. ලොකු ව්‍යාප්තියක් අපි මේක ඇතුලේ හිර වෙලා ඉන්නේ 10 පාදය ඇතුලේ. ඒ පාදය ඇතුලේ හිර වෙලා ඉන්න අපිව ඇදලා එළියට අරගෙන ඕනම පාදකින් මේ සංඛ්‍යා පද්ධති මේවා විවරණය කරන්න පුළුවන් කියන එක දැනගත්තම එතන අපි ඉන්න තැන පොඩි කියලා පේන්න පටන් ගන්නවා. අපි මේ වගේ තැනක ඉන්නේ හිර වෙලා එළියට ආවට පස්සේ අපිට පේනවා
මේක මේ විශ්වය විශ්ලේෂණය කරන්න ගණිතයේ තියෙන ඉඩකඩ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ටිකක් මේක කල්පනා කරන්න ඕන. දෝ ඒ දෝ දාලා සින්දුවක් වගේ ටිසක් දාලා බලන්න ජය වේවා ළමයි. ගණිතය කියන්නේ හරිම ලස්සන තැනක්. ඉදිරි කතන්දර තව තව ලස්සනට මම පැහැදිලි කරන්න. වෙලාව අනුව තමයි ඉතින් ටියුෂන් කාර්යයෙන් ඉවත් වෙලාව අනුව තමයි මේ දේවල් මාත් කරන්නේ. ජය වේවා.